ආයුබෝවන් මම අද කියලා දෙන්නේ බත් කන්න නැති බබාලා ආසාවෙන් කන බතක් හදාගන්නේ කොහොමද කියලා. මේ බත හදාගන්න ඕන වෙනවා එළවලු වර්ග කිහිපයක්, සුදුලූණු, තක්කාලි, කරපිංචා, චිකන් හෝ කැමති මාළු වර්ගයක්, බටර් ස්වල්පයක්, පරිප්පු අවශ්‍ය වෙනවා. මුලින්ම තාච්චියක් ලිපේ තියලා බටර් ස්වල්පයක් එකතු කරන්න. බටර් එක රත් වෙනකොට පොඩියට කපාගත්ත සුදුලූණු ඒට එකතු කරන්න. සුදුලූණු ටික බැදෙනකොට පොඩියට කපාගත්ත එළවලු ටික එකතු කරන්න. මම මුලින්ම පොඩියට කපාගත්ත අල එකතු කරනවා. කරපිංචා කොළ එකතු කරගන්න. දැන් පොඩියට කපාගත් කැරට් එකතු කරන්න. තමන් කැමති එළවලු වර්ග කිහිපයක් එකතු කරන්න පුළුවන්. එළවලු එකතු කරගත්තට පස්සේ චිකන් හෝ මාළු වර්ගයක් එකතු කරගන්න පුළුවන්. මම එකතු කරන්නේ මාළු කෑල්ල ටිකක් තම්බලා කටු ඉවත් කරලා තමයි මේ මාළු එකතු කරන්නේ. දැන් එළවලු ඔක්කොම හොඳට මික්ස් කරගන්න. අවුරුද්දට වැඩි බබෙක්ට නම් රස අනුව ලුණු ස්වල්පයක් එකතු කරන්න පුළුවන්. මම අවුරුද්දට වැඩි බබෙක් නිසා මිරිස් කුඩු ස්වල්පයකුත් එකතු කරගත්තා. තුන පහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ටික වෙලාවක් හොඳින් මික්ස් කරගන්නවා. දැන් හොඳට සෝදාගත්ත පරිප්පු මේට එකතු කරන්න. හොඳට මික්ස් කරන්න. විනාඩි කිහිපයක් තම්බ ගන්න. හොඳින් සෝදා ගන්න ලද හාල් දැන් එකතු කරන්න. අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා හොඳින් තම්බ ගන්න ඕනේ. බත හොඳට තැම්බුණාට පස්සේ පොල් කිරි එකතු කරන්න. පොල් කිරි ටික හිඳුනට පස්සේ මේ බත බබාට කවන්න පුළුවන්. ඇත්තටම ගොඩක් රසයි. බත් කන්නෙම නැති බබාලා හරිම කැමැත්තෙන් මේ බත් එක කනවා.